අයිබෝන් සුබ දවසක් හැමෝටම අදත් අපි වීඩියෝ එකක් ගෙන එන්න කියලා හිතුවා. මේ දවස්වල ගොඩාක් කතා බහකට ලක් වෙලා ඉන්න ඔයගොල්ලෝ දන්නවා ඇති BMW full electric car එක. මෙන්න අද ඇවිල්ලා තියෙනවා. මං ඉන්නේ අද පුංචි කාර් නිවසේ. බලමු වාහනය ගැන කොහොමද කියලා. රෙජිස්ටර් කරපු වාහනයක්. ඉතින් ඔයගලන්ට මාස 4ක් වේටිං ලිස්ට් එකේ ඉන්නේ නැතුව මෙතනට આવොත් මේ වාහනේ මිලදී ගන්න පුළුවන්. බොහොම අඩු කිලෝමීටර් ගාණක් තමයි දුවලා තියෙන්නේ. මේ තියෙන්නේ වාහනේ සයිඩ් අපියරන්ස් එක. ඇලෝ වීල් තියෙනවා. ප්‍රොජෙක්ටර් හෙඩ්ලයිට් තියෙනවා. ඉතින් මේක 2025 නිෂ්පාදිත වාහනයක්. 48,95,000ක් තමයි මිල දාලා තියෙන්නේ අයිතිකාර මහත්මයා. ඉතින් මේක E7 කියන එක. මේකේ මොඩල් දෙකක් තියෙනවා. මේක E7 කියන එක highest grade එක. මේක සාමාන්‍යයෙන් full charge එකකින් කිලෝමීටර් 200ක් 220ක් අතර ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන්. මේ තියෙන්නේ වාහනේ බැක් එක CBQ යටතේ තමයි නම්බර් යටතේ තමයි ලියාපදිංචි වෙලා තියෙන්නේ. ඉතින් අපි බලමු වාහනේ ඇතුළත තත්ත්වය කොහොමද කියලා. තාම සීට් වල ඉටි කොලවත් කඩලා නැහැ. මේ තියෙන වාහනේ ඩෑෂ්බෝඩ් එක. ඉතින් ඒගොල්ලන්ගේ BMW කියන ලෝගෝ එක මෙතනට highlight කරලා තියෙනවා ස්ටියරින් වීල් එකට. මේ තියෙන ගියර් shift එක reverse NDS. ඉතින් වාහනේ ගැන මම වැඩි විස්තරයක් ගෙන්නන්න ඔයගලන්ට අදහසක් නැහැ. මම සාමාන්‍ය වාහනේ පිටතයි ඇතුළත තත්ත්වය විතරයි මම මෙතනදී ඔයගලන්ට පෙන්වන්නේ. පවර් ෂටර් දීලා තියෙනවා. සාමාන්‍ය ලෙග් ස්පේස් එක ගත්තත් සාමාන්‍ය හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍ය මම අඩි 6කට කිට්ටු උස එක්කෙනෙක්. එතකොට මම මෙහෙම වාඩි වුණාම සාමාන්‍ය මෙතන අඟල් 2ක වගේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ සීට් එක පොඩ්ඩක් පස්සට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු බූට් එකේ ස්පේස් එක කොයි වගේද කියලා. මෙතන බටන් එකක් දීලා තියෙනවා. ඒ බටන් එක ප්‍රෙස් කරාම බූට් එක හරි සොෆ්ට් විදියට ඕපන් වෙනවා. මේ වගේ ස්පේස් එකක් තමයි තියෙන්නේ. ලොකු බූට් ස්පේස් එකක් නෑ. ලෝ වීල් සයිස් එක ඇඟල් පේන විදිහට රිම් සයිස් එක දීලා තියෙන්නේ. අපි බලමු අනිත් පැත්තෙන් කොහොමද කියලා. 165යි 60යි 14 ටයර් සයිස් එක තියෙන්නේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් සාමාන්‍ය හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. දැන් අපි බලමු වාහනේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක පැත්තට ගිහිල්ලා වාහනේ පැසෙන්ජර් පැත්තෙන් ඩෑෂ්බෝඩ් එකට යටින් අත දාලා තමයි මෙන්න මේ ක්ලිප් එක තියෙනවා. මේක ඇද්දාම ඕපන් වෙනවා. එන්ජින් කම්පාර්ට්මන්ට් එක ගත්තොත් ලොකු ස්පේස් එකක් තියෙනවා. ඇත්තටම මොන හරි බඩු දාගෙන යන්න වගේ ඉඩකුත් තියෙනවා. බඩු දාන්න නම් බෑ ඇත්තටම. ඉතින් මෙතන ඉන්වර්ටර් එක තියෙනවා. මෙතන 12 වෝල්ට් බැටරිය, ABS යුනිට් එක, වාහනේ AC කම්ප්‍රෙසර් එක. ඒ වගේ හරි සරල තාක්ෂණයකින් තමයි මේ වාහනේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි දැන් මේකේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් යනවා. වාහනේ එහෙම ලොකු පිකප් එකක් ගන්න බෑ ඇක්සලරේෂන් කරාට. සාමාන්‍යයෙන් කන්දකදී වුණත් ටික ටික තමයි පිකප් වෙන්නේ. මෙතන තියෙනවා සවුන්ඩ් සිස්ටම් එක. මෙතන ඩිජිටල් මීටර් පැනල් එක. ඩුවල් එයා බෑග් තියෙනවා මෙතනයි. පොඩ්ඩක් ගැස්සෙන පැද්දෙන ගතියකුත් තියෙනවා වාහනේ. මොකද ගොඩක්ම බර අඩු නිසා වෙන්න ඇති මම හිතන්නේ. වාහනේ පොඩි නිසා පොඩි පාරකදී වුණත් එකපාරම යූ ටර්න් එකක් ගන්න පුළුවන්.
තැන්නකදී නම් සාමාන්‍යයෙන් ටිකක් වැඩි පිකප් එකක් ගන්න පුළුවන් කන්දකට වඩා. ඉතින් ඔය වගේ තමයි මේකේ රනින් තත්ත්වය. ඉතින් ඔයගලන්ට ආවොත් මේ වාහනේ මෙතනින් ඉක්මනින් මිලදී ගන්න පුළුවන්. වේටිංగ్ ලිස්ට් එකේ ඉන්න ඕනේ නැහැ. කම්පැනි එකට ගිහිල්ලා. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් හැමෝටම.